ආයිබෝන් යාළුවනේ සුබ දවසක් වේවා. අපි අද දෙවනි දවස අපේ අද නම් අපි හදන්නේ රැයට කන්න පුළුවන් විදිහේ මේ සාමාන්‍ය ආහාර වේලක් බත් නැතුව කන්න පුළුවන් එකක්. මං ගාව තියෙන රෝස් පාන් අපි දෙකට කපලා මේ විදිහට මැද්දෙන් පොඩ්ඩක් පළලා මේක හදාගන්නේ. මේකට අපි දානවා මේ මැදට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ඉරපු බිත්තර කෑල්ලක්. ඒ වගේම පොඩි කැරට් පෙත්තක්, ඒ වගේම ලුණු පෙත්තකුත් දානවා. අපිට මේ වීඩියෝ එක කරනකොට මට පොඩි අඩුපාඩුවක් සිද්ධ වුණා. මොකද්ද? මේ දවස්වල මේ වැස්ස නිසා වර්ෂාව වැඩිකම නිසා සලාද කොළ හොයාගන්න බැරි වුණා. සලාද කොළ නෑ වෙලඳ පොලේ කොහෙද? ඒක නිසා සලාද කොළ නැතුව තමයි අපි මේ කෑම එක හදන්නේ. අපිට මේ විදිහට මේක ඇතුළට මේක දාලා රාත්‍රී ආහාර වේලක් විදිහට ගන්න පුළුවන්. මම ගාව තියෙන සෝස්. එතකොට මේ සෝස් එක අපි පොඩ්ඩක් වක් කරලා ගන්නවා. සෝස් කැමති අයට දාන්න පුළුවන්, නැත්නම් අකමැති අයට මේක පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. මොකද මගේ සෝස් ගැලුමක් තියෙන නිසා තමයි මම පොඩි බෝතලයකට දාලා මේ විදිහට ගන්නේ. එතකොට අපිට ඒක අයින් කරලා අපි මේකට සලාද කොළයක් තිබ්බනම් තමයි හොඳ මේකේ රෝස් පාන් එක අපි කනකොට හොඳ සොත් බවක් තියෙන්නේ. ඒ වගේම ලස්සන පෙනුමක් තියෙන්නේ. ඒක නැති නිසා එතන චුටි අඩුපාඩුවක් වුණා. ඒකම අපි අර කරියක් හදලා තියනවා මේ පාන් එක්ක තව ඕනනම් වැඩිපුර කන්න. ඒ වගේම බලමාලු කරියක් හදලා දෙනවා. ඒක ටිකක් පොඩි වැඩිපුර වගේ තමයි අපි දාලා හැදුවේ. මොකද එතකොට අර වේලෙන ගතිය නැතුව ටිකක් හොද්ද වැඩිපුර හැදුවා. මේක පාන් කන්න ඕන නිසා මම තව එකක් මේක හදන හැටි කරලා පෙන්නන්නම් මගේ යාළුවන්ට. මේ විදිහට මේ බිත්තරේට අපි තෙල් බොහොම පොඩ්ඩක් දාලා තියෙන්නේ. මම පාවිච්චි කරේ අද තෙල් ඔලිව් තෙල් එකක්. මට ඔලිව් තෙල් ටිකක් තියෙනවා. ඒක නිසා තමයි මම ඔලිව් තෙල් පාවිච්චි කරේ. තව ලුණු පෙත්තක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ඉහලා තියෙනවා, කැරට් පෙත්තක්. මේ දෙකම කැරට් එකත් අපි නිකම්ම අමු වෙන්න තියෙන්නේ. මොකද මේක අමුවෙන් ගාපුවම ළමයින්ට ගුණ නිසා. ඒකට අපිට ඒකට නැවතත් අපිට දාගන්න පුළුවන්. මේ විදිහට ඕනනම් ඇතුළට සෝස් ටිකක් දාගන්නත් පුළුවන්. මේකට ඕනනම් අපිට සොසේජස් වගේ දෙයක් පුරවලා ගන්නත් පුළුවන්. නමුත් මම මේක කරේ නෑ. සොසේජස් පිරෙන්නේ නැතුව තමයි මේක කරේ. අන්න ඔය විදිහට එනවා. එතකොට පොඩි ළමයිට මේක ආස හිතෙනවා අපිට මේ කෑමක ගන්න. මොකද ඒක චූටි පැණිලසකුත් තියෙනවා සෝස් එකකින්ද වැඩි හිටියේ. එතකොට බිත්තරයක් තියෙන රසට ඒකත් පොඩි ළමයි ආස නිසා ඒක කන්න පුළුවන්. ඒ වගේම වැඩිමහලු අයට අපේ මේ මහලු කරියක තියෙන ඒකත් එක්ක කන්න පුළුවන්. මොකද ඒක ටිකක් සැරට තියෙන නිසා සැරට කන්න ඕන අයට කන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අද අපි හවස රෑ කෑම වේල සකස් කරේ. මේ ගෙදර අපි පස්සේ මාගේ කෑම වේල. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා අතුගල්පුර රස අපේ මේ පේජ් එකට ඕගොල්ලෝගේ කමෙන්ට් ඕගොල්ලෝ මොන හරි එකට තියෙනවා අකමැති දෙයක් ඒක උනත් ප්‍රශ්නයක් නැහැ. ඒ සියලුම දේවල් දාලා අපිට මේක කමෙන්ට් කරලා දෙන්න. මම ওই සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ විදිහට හදලා පොඩ්ඩක් අනුභව කරලා බලන්න, කාලා බලන්න. රසයිද, ගුණයිද, ළමයින්ට සුදුසු තෙල් අඩුද එහෙම කරලා කාලා බලන්න කියලා ඉල්ලා සිටිමි. අද අපේ මේ කෙටි වීඩියෝ එක මම එකකින් නවතිනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.